ඇතරම අපි මේ වෙලාවේදී මාධ්‍යයට අදහසක් දැක්වීමට අදහස් කරේ වර්තමානයේ වෙන විට වර්තමාන රජය විදුලි බල හා බලශක්ති ක්ෂේත්‍රය නැවතත් මේ රට තුළ අගාධයට පත් කරමින් අදූරදර්ශී ක්‍රියාමාර්ග ගනු ලබන බව අපි පෙර සිටම පැහැදිලි කිරීම කරා. ඒ අනුව විදුලි බල පනත 2024 නිර්මාණය කරන ලද ස්ථාපිත කරන ලද විදුලි බල පනත යම් සංශෝධන ඇතුළත් කළ යුතුයි බවට මේ රජයේ පත් වුණාට පස්සේ ප්‍රකාශයට පත් කරන්න සිද්ධ වුණා. මේ විදුලි බල පනත සැකසීමට මුල් වුණේ පහුගිය කාල සීමාව පුරාටම පහුගිය ඉතිහාසයේ පුරාටම විදුලි බල මණ්ඩලයේ මේ බලශක්ති ක්ෂේත්‍රය පාඩු ලබන විදුලි බල කර්මාන්තයේ පාඩු ලබන විදුලි බල මණ්ඩලයේ පාඩු ලබන ආයතනයක් විදිහට නම් කරමින් තමයි අවුරුදු ගණනාවක් වසර ගණනාවක් ක්‍රියාත්මක වුණේ. ඒකේ අනිසි ප්‍රතිඵල විදිහට අපිට මතකයි පහුගිය වර්ෂවලදී විදුලි බලය අත්හිටවීමට විදුලි බලය විසන්ධි කිරීමට විදුලි බලය නැතුව පැය 13ක වගේ කාල සීමාවක් සිටීමට සිද්ධ වුණා ලංකාවේ අපේ රටේ ජනතාවට. එම තත්ත්වය නැති කරමින් එවකට පැවති ආර්ථික අර්බුදයට විසඳුමක් විදිහට එවකට පැවති රජයන් විසින් ගනු ලැබුණු තීරණ අනුව IMF ණය යෝජනා ක්‍රමයට ඇතුළත් වෙලා මේ රටේ පාඩු ලබන ආයතන ප්‍රතිව්‍යුහගත කරණය කිරීමෙන් අනතුරුව ලාභ ලබන හෝ නැත්නම් පාඩු නොලබන රජයට බරක් නොවන ආයතන විදිහට ක්‍රියාත්මක කිරීමට IMF එහෙම නැත්නම් IMF ආයතනයේ විසින් යෝජනාවලියක් ඉදිරිපත් කරලා තිබ්බා. මේ යෝජනාවලියට අනුකූලව අවුරුදු 2කට වගේ ආසන්න කාලයක් ගත කරමින් මේ විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා සහ නව විදුලි බල පනතක් සකසනු ලැබුවා. මේ විදුලි බල පනත සකසනු ලැබුවේ IMF යෝජනා ක්‍රමවලට අනුකූලව ශ්‍රී ලංකාවේ තියෙන නීති රීති වලට අනුකූලව ශ්‍රී ලංකාවට කිසිදු අවාසියක් නොවන ආකාරයට සකසනු ලැබූ මෙම විදුලි බල පනත පාර්ලිමේන්තුවේ සම්මත කරගන්නා යන කාල සීමාව තුළ මේ විදුලි බල මණ්ඩලය තුළ ක්‍රියාත්මක වූ මේ ත්‍රස්තවාදී ගණයට අයත් යම් කර්තව්‍ය විශේෂයෙන් වර්තමාන රජය නියෝජනය කරන ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිතිය ඇතුළු තවත් වෘත්තීය සමිති ගණනාවක් මේ පනත ඉදිරිපත් කිරීමට නොදී විශාල විරෝධතාවයක් විදුලි බල මණ්ඩලය සහ රට තුළ නිර්මාණය කරා. නමුත් රටේ වාසනාවකට මේ විදුලි බල පනත පාර්ලිමේන්තුවේ සම්මත වෙලා 2024 මේ වෙනකොට 2025 මේ වර්තමාන පනත ක්‍රියාත්මක වෙමින් පවතිනවා. මේ පනතට අනුකූලව විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණයක් සිද්ධ විය යුතුයි මේ වෙනකොට. නමුත් මේ වර්තමාන රජය පත් වෙලා දැනට මාස 7ක් 8ක් වෙනවා මේ ප්‍රතිව්‍යුහගතකරණය තාම කරගන්න බැරි තත්යකට මුහුණ දීලා තියෙනවා. මේ ප්‍රතිව්‍යුහගතකරණය කර ගැනීම සඳහා පනත සංශෝධනය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට අමතරව මේ පනත සංශෝධනය කිරීමකට පසුගිය මම හිතන්නේ ජූනි මාසේ 2025 මැයි 16 වෙනිදා මේ විදුලි බල පනත සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා තියෙනවා. අපි දන්නා පහුගිය දින කිහිපය තුළ ලෝක බැංකුව ආසියානු සංවර්ධන අරමුදල සහ ජයික ආයතනයේ නියෝජිතයන් පිරිසක් ලංකාවට පැමිණියා. එවුන් පැමිණලා ඔවුන්ගේ ඊළඟ IMF ඊළඟ ණය ලබා දීම සඳහා මේ ඔවුන් යෝජනා කළපු ක්‍රියාවලියන් ඔවුන් යෝජනා කරපු යෝජනාවලියන් ක්‍රියාත්මක වෙනවද කියලා පසු විවරමක් කිරීම සඳහා තමයි ඔවුන් පැමිණලා තිබ්බේ. ඒ අනුව ඔවුන්ගේ ඒ අධීක්ෂණයට ඔවුන්ගේ ඒ නිරීක්ෂණයට අනුව ඔවුන් විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයාට පසුගිය ජූනි මාස 20 වෙනිදා ලිපියක් ලිඛිතව ලබා දීලා තියෙනවා. මේ ඔවුන් යෝජනා කරපු පනත වෙනුවට මේ සංශෝධිත පනත තුළ දැඩි අර්බුදකාරී තත්ත්වයක් නැවත ලංකාව තුළ නිර්මාණය වීමට යන බව කරුණු 4ක් මුල් කරගෙන විදුලි බල ඇමතිවරයා වෙත ලිඛිතව දැනුම් දීලා තියෙනවා. මේ කරුණු 4ට අදාළ වෙන්නේ අපි මුලින් ඉඳන්ම කිව්වා මේ වර්තමාන පනත සංශෝධනය කිරීමට කිසිදු අවශ්‍යතාවයක් නැහැ. මේ වර්තමාන පනතෙන් පාරිභෝගිකයන්ට දැරිය හැකි මිලකට ස්ථිරත්වයෙන් උසස් තත්ත්වයෙන් සහ සහතික මිලකින් විදුලිය ලබා දීමේ හැකියාවත් ඒ වගේම හොඳ යහ පාලනයක් ඇති කරන විදුලි බල මණ්ඩලයකුත් ඇති කිරීමට අවශ්‍ය වපසරිය කටයුතු මේකේ යොදලා තියෙන කියලා. යම් අවස්ථාවකදී මේ පසුගිය කාල සීමාව තුළ මේ පනත සම්මත කිරීමට පෙර විදුලි බල පනතට යම් තැන්වලට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට සමහර කෘති සමිතිගේ ශ්‍රේෂ්ඨාධිකරණයේ යම් තීන්දුව යම් පනතේ සංශෝධන ඇතුළත් කරලා ඒ සංශෝධන ඇතුළත් කිරීමෙන් පසුව මෙම පනත පාර්ලිමේන්තුව සම්මත කරගනු ලැබුවා.
එහෙම සම්මත කරගත්තු පනතක් නැවතත් මේ වර්තමාන ආණ්ඩුව ඇවිල්ලා මේ විදුලි බල මාෆියාවේ අවශ්‍යතාවයකට අපි දන්නා පසුගිය කාල සීමාව පුරාට මේ විදුලි බල මාෆියාව ගැන අපි විශාල වශයෙන් කතා කරා. නමුත් ඒ මාෆියාවන් නිශ්ශබ්ද කරලා රටට අවශ්‍ය රටට හිතයිශී පනතක් නිර්මාණය කරලා තියෙද්දි රටට හිතයිශී පාඩු නොලබන ආයතනයක් විදිහට විදුලි බල මණ්ඩලය පත් කිරීම සඳහා ප්‍රතිව්‍යුහගත කරන ක්‍රියාවලියක් යෝජනා කරලා තියෙද්දි නැවතත් මේ ආණ්ඩුව මේ වර්තමාන මාලිමා ආණ්ඩුව විසින් නැවතත් අර මාෆියාවන් ටික තමන්ගේ ඔඩොක්කුවට දාගෙන මේ රට විදුලි අර්බුදයකට යෑම සඳහා පිඹුරුපත් සැකසීමේ කටයුත්තක් තමයි මේ කරනු ලබන්නේ කියලා අපිට පැහැදිලිව ප්‍රකාශ කරන්න පුළුවන්කම තියෙනවා. ඒකේ තියෙන කරුණු වලට අනුව මම හිතන්නේ ස්ථිර දැන් පසුගිය අයවැය පසුගිය පනත සංශෝධනය කිරීමේදී රජයේ සතු හිමිකම් සම්බන්ධව සංශෝධන ඉදිරිපත් කළා තියෙනවා. ඒ වගේම ජාතික සම්ප්‍රේෂණ ජාලය සම්බන්ධ සංශෝධන ඉදිරිපත් කරලා තියෙනවා. බෙදා හැරීම් සමාගම් සම්බන්ධව සංශෝධන ඉදිරිපත් කරලා තියෙනවා. මෙන්න මෙවැනි කරුණු කාරණා විශාල වශයෙන් මේ රජය වෙනස් කරලා තියෙනවා. නමුත් දැන් මේ ලෝක බැංකුව ආසියානු සංවර්ධන අරමුදල සහ ජයිකා ආයතනය විසින් නිරීක්ෂණය කරපු නිරීක්ෂණ වලට අනුව එම වෙනස් කිරීම සිද්ධ වුණොත් නැවත විදුලි බල ක්ෂේත්‍රයේ විදුලි බල මණ්ඩලය නැවතත් හිටපු තත්ත්වයටත් වඩා පල්ලෙහා තත්ත්වයට වැටෙන එක සහ පාරිභෝගිකයන්ට කිසිම දවසක විදුලි බිල අඩු කර ගැනීමේ හැකියාවක් නැති බව පෙන්වලා දීලා තියෙනවා. ඒත් එක්කම ඊට වඩා බරපතල තත්ත්වයක් තියෙනවා. වර්තමානයේ වෙන විට IMF ණය යෝජනා ක්‍රමයේ තවත් වාරකයක් ලංකාවට ලැබෙන්න නියමිතයි. හැබැයි මෙන්න මේ කියන යෝජනාවල් මෙන්න මේ කියන සංශෝධන ඇතුළත් කරොත් ඔවුන් ඒ ඊළඟ ණය වාරිකය ලබා දෙනවද නැද්ද කියන එක අපිට සංගමයක් විදිහට වගකිය යුතු වෘත්තීය සමිතියක් විදිහට ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් අපි හිතනවා අපි මේ රජයෙන් ඉල්ලා සිටිනවා නැවත නැවතත් මේ විදුලි අර්බුදයකට රට ගෙනියන්න එපා. මේ වර්තමානයේ තියෙන පනතේ කිසිදු සංශෝධන කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. මේ පනත හොඳට වසර ගණනාවක් අධ්‍යයනය කරලා විද්වතුන්ගේ සහ වෘත්තීය සමිතිවල සහ රටේ ජනතාවගේ අදහස් අරගෙන හදපු පනතක්. මේකේ නිවැරදි කරන්න ඕන තිබ්බ තැන් නිවැරදි කරා. ඒක මේ පනතේ සංශෝධනය කිරීමක් අවශ්‍ය නැහැ. මේ රටේ වගකිව යුතු වෘත්තීය සමිතියක් විදිහට වගකිව යුතු ආයතනයක වගකිව යුතු සේවක පිරිසක් විදිහට අපි යෝජනා කරන්නේ මේ පනත කිසිදු සංශෝධනයකින් තොරව මේක ක්‍රියාත්මක කරන්න, මේ පනතට අනුකූලව ප්‍රතිව්‍යුහගතකරණය කියන ක්‍රියාවලිය ඉක්මන් කරන්න. ඒ වගේම මේ රජය මේ ප්‍රතිව්‍යුහගතකරණය ක්‍රියාවලිය තුළ විදුලි බල මණ්ඩලයේ සේවකයන්ට හිමි ඉවත් වීමට අවශ්‍ය තියෙන අයිතිය වන්දි මුදලක් රැගෙන ඉවත් වීමට තියෙන අයිතිය උල්ලංඝනය කරමින් යන බවක් අපිට මේ වෙලාවේදී පේනවා. ඉතින් ඒකින්ද අපි බොහොම පැහැදිලිව කියනවා මේ ප්‍රතිව්‍යුහගත කරන ක්‍රියාවලිය තුළ විදුලි බල මණ්ඩලයේ සේවකයෙකුට ඉවත් වීමේ අවශ්‍යතාවය තියෙනවා. නිවැරදි නිසි වන්දි ක්‍රමයක් යෝජනා කරන්න මේ පසුගිය ප්‍රතිව්‍යුහගත කරන ක්‍රියාවලිය තුළ එම වන්දි ක්‍රමය යෝජනා කරලා තිබ්බා. නමුත් දැන් මේ වෙනකොට වර්තමාන වෙනකොට විදුලි බල ඇමතිවරයාවත් එහෙම නැත්නම් වගකිය යුතු කිසිම කෙනෙක් මේ සේවකයාගේ වන්දි මුදල ගැන කතා කරන්නේ නැහැ. ඒ වන්දි මුදලක් ලබා දීම ගැන කතා නොකර සේවකයෙකුට වන්දියක් නොදී ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක් මේක පිටිපස්සේ තියෙනවාද කියලා සැකයක් අපේ වෘත්තීය සමිතියක් විදිහට තියෙනවා. ඉතින් ඒ වගේ කටයුතු වලට පෙළඹෙන්න එපා. වර්තමාන පනත නිවැරදි ආකාරයට ක්‍රියාත්මක කරන්න වර්තමාන පනතේ පෙන්වලා දීලා තියෙන IMF නියෝජිතයෝ පෙන්වලා දීලා තියෙන සංශෝධන කිරීමෙන් වළකින්න සහ මේ වෙනකොට ප්‍රමාද වෙලා තියෙන ප්‍රතිව්‍යුහගතකරණයේ ක්‍රියාවලිය ඉක්මනට කරලා මේ සේවකයන්ට සාධාරණයක් ඉෂ්ට කරන්න කියලා අපි වර්තමාන රජයෙන් සහ විශේෂයෙන් විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටිනවා.